තෙරුවන් සරණයි. කණ්ණාඩියක් ඉදිරියට අප ගිය විට අප කණ්ණාඩියක් ඉදිරියට යන්නේ එහි තියෙන අපේ රූපය බලන්නද? නැත්නම් එතනට ගියාම කණ්ණාඩියට වැටෙන අපේ කයේ ඡායාව බලන්නද? එතනට ගිය විට කණ්ණාඩියේ වැටෙන අපේ ඡායාව බලන්න නේද? එසේනම් අප යන්න කලින් කණ්ණාඩියේ ඡායාවක් නොතිබ්බ බවට අපිට 100% ප්‍රත්‍යක්ෂයි. දැන් අපි කණ්ණාඩිය ඉදිරියට ගියාම එතන අපේ ඡායාව තියෙනවද? නැත්නම් ඒ වෙලාවේ හටගත්තද? ඒ වෙලාවේ ඡායාව හටගත්තා. එයයි සත්‍ය. ඇත්තටම ඌයේ ඡායාව කණ්ණාඩිය තුලට පතිත වන්න අවශ්‍ය හේතු ටික ඇති නිසා ඡායාව ඒ මොහොතේ කණ්ණාඩිය තුල හටගත්තා. ඡායාව හට ගැනීමට තිබිය යුතු හේතුන් ආලෝකය, බාහිර රූපේ ප්‍රතිබිම්බය, එනම් අපේ ශරීරයේ ඡායාව, කණ්ණාඩියේ ඇති රසදිය මිශ්‍ර ප්‍රදේශය. කණ්ණාඩියෙන් අපි ඉවත් වුණාම තාමත් කණ්ණාඩියේ අපේ ඡායාව තියෙනවද? නැත මන්ද කණ්ණාඩියේ ඉදිරියෙන් ඉවත් වූ නිසා අපේ ඡායාව කණ්ණාඩියට නොවැටේ. ඊට හේතුන්ගෙන් එක හෝ හේතුවක් නැති වූ කල ඵලයද ඉතුරු නැති වී යයි. දකින්න ඉස්සර වෙලත් රූපේ ඡායාව කණ්ණාඩියේ තිබ්බා නොවේ. දකින වෙලාවෙත් තියෙනවා නොවේ. දැක්කට පස්සෙත් අනාගතයටත් එහෙම ඡායාවක් කණ්ණාඩියේ තියෙනවා නොවේ. පෙර නොතිබීම හේතු ඇති කල හටගෙන හේතු නිරුද්ධ වී ගිය කල ඵලයද ඉතුරු නැතිව නිරුද්ධ වී යයි. එසේනම් අපට එදිනෙදා දකිනා, ඇසෙනා, විඳිනා හා දැනෙනා සෑම දෙයක්ම සිදුවන්නේ ඒ වාගේය. ශබ්දය ඇසෙන්න කලින් එහෙම ශබ්දයක් තිබ්බා නොවේ. ඇසෙන වෙලාවෙත් තියෙනවා නොවේ. ශබ්දය ඇසුණට පස්සෙත් අනාගතයටත් එහෙම ශබ්දයක් තියෙනවා නොවේ. රසත්, සුවඳත්, ස්පර්ශයෙන් ලැබෙන පහසත් එසේමය. නමුත් අපි ඒ බව සැබවින්ම දැනගෙන හිටියාද? තෙරුවන් සරණයි.